හොඳයි අපේ නමස්කාරය කියන්න. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိ සරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීර මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත හොඳයි පිළිතුරු ඔබ සියලු දෙනා විසින් බොහොමත්ම සද්ධාවෙන් යුක්තව මල් පහන් සෝද දුන් ගිලන් කසාදී සූදානම් කොට බුද්ධාසන මන්දිරයට පත් කරගෙන තිබුණා. ඒ සියල්ල මේ ලෝකයේ අප්‍රමාණ වූ ශාන්තිය උදා කළ තථාගතතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ විසින් මේ ලෝක සත්වයන්ගේ සනසීල සඳහා දේශනා කරවදාළු ශ්‍රී සත්‍යධර්මයට ඒ ධර්මය අවබෝධ කිරීමෙන් ආරත්වයට පත්වනා වූ ආදී පුත්‍ර මහා සංඝරත්නයට පිළිවෙත් පුරන්නා වූ උත්තරීතර මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා බුදුරජාණන් වහන්සේලාට ඒ සියලු පූජාවන් පූජා කරමි පූජා වේවා කියන කරගෙන මේ බුදු වන්දනාවෙන් බුදු පූජාවෙන් පහළ කරගන්නා වූ සියලු කුසල සිත් ප්‍රබලයින් අපට අපේ පවුල්වල සමාජික හැමදෙනාටම ග්‍රහදුරු දුරු වේවා කායික මානසික සංසිල් ලැබේවා සුවපත් වූ ජීවිත ලබාගෙන පිංසිත දියුණු කරගෙන මෙලොව පරලොව සසර සැනසීම ලබාගෙන නිර්වාණ සුව සාධනය සඳහාම උපකාරවත් වේවා පළමුවෙන් අපි ගුරුවරයාට නමස්කාර කරන්නට ආරාධනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා
Dangkineyo
යස්ස මූලේ නිසින්නෝව සංඝාරි විචරං පතුන්තෝ සංඝං යුතං වන්දේ තං බෝධි පඨමං බෝධි පල්ලංකං ဒုတိယံ ච අනිමිසං තතියං චංකමනං චතුන්දං රතනාගරං පංචමං අජපාලං ච මුචලින්දේන චන්ද්‍රමං සංගමං රාජායතනං වන්දේ කං මුනිසේවිතං ඉමේතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා ආම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ඉන්ද්‍රනීල වන්නරත්ත සේතකන්ද ආසුරං සන්තුනිත්ත පංකජාලී භෝජිතංග සාතතං අංග බෝධි නාම වාම දේවරුක්ක සම්නිවං තං විසාර බෝධිපාදපං නමාමි සම්පදා සුපතින්දිත රත්නානුරාධ සූලේ සමතින්දිත දක්ඛින සාගරං සුභමේඝ වනන්දනේක ජය බෝධි මාං පනමාමි වරං මෛරංගනං නාගදීපං කල්යාණං පදලාංචනං දිවාදුහං දීඝවාපි චේතියං ච මුතිං ඉස්සමා විහාරං ච බෝධිං හරිචවන්තියං සොන්නමාලී මහාචේතියං රූපාරාම දයාගිරිං ජේතවනං සේලචේතියං තථාගාචරගාමකං ඒතේ සෝලස ආනානි අහං වන්දාමි සම්බදා සත්
අනුකම්පං පටිගන්නාතු මුත්තම අදිවාසේතුනෝ කිලාන පංචයං ඉමං අනුකම්පං පාදාය පටිගන්නාතු මුත්තම අදිවාසේතුනෝ සම්මං සද්ධාය පූජිතං අනුකම්පං පාදාය පටිගන්නාතු මුත්තම ඉමාය බුද්ධ පූජාය කතාය සුන්ද චේතසා චිරං ඉන්දතෝ ලෝකෝ හෝතු සුඛී සදා ඉමිනා පුඤ්ඤ මාමි බාල සමාගමු සතං සමාගමු යාව නිබ්බාන පත්තියා සේවිතං ධම්මරාජේන පන්තුං සම්බෝධි පූජේමි බෝධි දීපේන සේවිතං ධම්මරාජේන පන්තුං සම්බෝධි පූජේමි බෝධි දූපේනි තේන සේවිතං ධම්මරාජේන පන්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං පුම්පේනි තේන සේවිතං ධම්මරාජේන පන්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි උදකේනි තේන සේවිතං ධම්මරාජේන පන්තුං සම්බෝධි පූජේමි බෝධි ඉලාන පච්චයේන සාදරං ඉමාය බෝධි පූජාය හතාය සුන්ද චේතසා චිරං ඉන්දතෝ ලෝකෝ හෝතු සුඛී සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු යාව නිබ්බාන පත්තියා समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निरायस्स सुनन्तु सद्मुक्तदम् धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो
ඒතං මංගලමුත්තමං. දැන් අපි පතරූප දේශ වාසය. ඒ කියන්නේ සුදුසු ප්‍රදේශයේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. එතකොට මේ සුදුසු ප්‍රදේශය මොකක්ද? දැන් අපිට ප්‍රශ්නයක් එනවානේ සුදුසු ප්‍රදේශය මොකක්ද? සුදුසු ප්‍රදේශය මොකක්ද? දැන් මේකේ අවසාන එකත් එක්ක තමයි අපිට මේක නිර්ණය කරන්න වෙන්නේ. අවසානයේදී මේක කියනවා අශෝකං විරජං හේතු. ශෝක නොකර ඉන්න, කෙලෙස් දුරු කරන්න, නිදහස ලබන්න. එහෙනම් අපි මොන වගේ ප්‍රදේශයකද වාසය කරන්න ඕනේ? කුසල් කරන, කුසලයේ කැමති, කල්යාණ මිත්‍ර සම්පත්තියේ තියෙන ප්‍රදේශය. මේක ඇත්තම මනුෂ්‍ය ජීවිතයට සංසාර ගමනට හැම වැදගත් වෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මනුෂ්‍ය වර්ගය තනි ජීවත් වෙන පිරිසක් නෙමෙයි. අමතාවතරිනවා, සහෝදර සහෝදරියන්නවා, ආකිලසියන්නවා, ගුරුවරු ඉන්නවා. ඒ අතර අසල්වාසීන් කියලා තව පිරිසක් ඉන්නවා. දැන් මේක එකතුවනේ අපි අග්‍රෝපදේශ වාසවලට කියන්නේ. ඒ ඇත්තෙන්ම මේක මානව වර්ගයාගේ සුභසිද්ධිය පිණිස වහල්වන ඉතාම වැදගත්ම සාධකය. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මිත්‍ර කැටෝ ගන්න, රාඩු සරවල වෙන, පරුස වචන කියන ඒ වගේ පරිසරයක ඇත්තෙන්ම අපිට ජීවත් වෙන්න සිද්ධ වුණොත් මොකද වෙන්නේ? මනසට අපිට පොඩි වේදනාවක් තියෙනවා නේ? දැන් සමහර වෙලාවට ලංකාවේ ඒ වගේ නම් දරාපු ප්‍රදේශ නේද? ඒ ප්‍රදේශවල එතකොට මේ පරිසරය මොකද වෙන්නේ? පරිසරයම දූෂිතයි. පරිසරයේම ඉන්න දරුවෝ හදා වඩා ගැනීම ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. ඒතකොට ඒ ණයගේ අන්‍යෝන්‍ය විශ්වාසය, සුබදත්වය, ගරු කිරීම, ඒ වගේ දේවල් නැතුව යනවා. සමගියක් නැති වෙනවා. උපකාරයක් නැතුව යනවා. සතුටක් නැතුව යනවා. දැන් මේකින් අපිට ධර්මයෙන් මේ උපයෝගී කරලා තියෙන්නේ නැත්නම් ධර්මයෙන් මේ පැහැදිලි කරලා තියෙන්නේ සමහර රටවල් වල නීතියෙන් තහවුරු කරපු කාරණා. එහෙම කරන්න බෑ. මම එක උදාහරණයක් කියන්නම්. අපි අර ඔබිනාලක මැලේසියාවේ ගිහින් මාසයක්. ඒත් අපි ඒකේ සමාජ ජීවන ක්‍රමයේ පිළිබඳව යම් අධ්‍යයනය කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ ඉවල් 500 ගානක ගම්මානයක්. ඒතකොට මේ ගම්මානයම හැම ගෙදරක්ම එකම විදියයි, එකම ප්‍රමාණයි, එකම පාඩම, එකම ඉඩකඩ. අපි මොනවද කරන්නේ? කිසිම ඉරිසියාවක් නැහැ. තව කෙනෙක් අභිභවා යන උත්සාහ කරන්නේ එක විදියකට උපක්‍රමශීලීව යොදාගත්තු මිනිසයාගේ නිදහස වීම යොදාගත්තු හොඳ ක්‍රමයක්. ඊට පස්සේ ඒක ඇතුළේම කියනවා මේ එළවලු වෙළඳ පොළ. ඒක ඇතුළේම මේ අයට වාහන යොදාගෙන තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක මිනිස්යාගේ මූලික ව්‍යායාමයේ ඇවිදගෙන ඇවිල්ලා අර එළවලු ටික අරගෙන ගෙදර යන්නේ. කලබලයක් නැහැ. නේ පීඩනයක් නැහැ. ඒතකොට ඒවා සාධාරණ විදී යන්න රජය මගින් පරිපාලනය කරනවා. ඒතකොට ඒක ඇතුලේ එළවලු කඩේ මස් මාළු තියෙන බාබර් සාට්ටුව ඊට පස්සේ
මුන්දේ කපලා යනවා. බාබර සප්පුව ඊට පස්සේ ඇඳුම් අහන තැන තෙල් ගහන එක මේ ඔක්කොම ටික තියෙනවා. බලන්න මිනිස්සු කොච්චර නිදහස් වෙනවද? එහෙනම් අපේ රටේ නම් ඉන්න හොයාගන්න නැහැ. මිනිස්සුන්ට කොච්චර මානසික නිදහසක් තියෙනවද කියන්නේ. ඊට පස්සේ මේ කොණු ටික බැහැර කිරීම හරිම ලස්සන විදිහට අදාළ ස්ථානවල දේවල් වාසන්න වර්ග කරලම ඒවා බෙදලා දීලා තියෙනවා. ඒකට මොනම ආකාරයකින්වත් මාරු කරලා දාන්න බෑ. මොකද කැමරා මගින් යොකෝන් පරිපාලනය කරනවා. ඊට පස්සේ මේ විදුලි කුලක් එහෙම විතර පිච්චුනොත් කඩේට ගිහිල්ලා දුවගෙන ආවිල්ලා දාන්න බෑ. ඒ ස්ථානයේ පාලනය කරන ආයතනයක්. අපේ නම් මුලින් තියෙන නගර සභාවනේ ඒ ගෙවල් පන්සලේ පාලනය කරන ඔෆිසර්. ප්‍රෙසිඩන්ට් දුරකථන පැමිණියක් කරන මේ අසවල් දැන බල්බ් එක පිච්චුනා කියලා. ඒකට ඉතින් ඇවිල්ලා චෙක් කරලා අර පාලනයක මාර්ග වල අලුත් කරලා මේකට ඉස්සන කරගෙන වගකීම බාර ගන්න එක කියන්න. බලන්න කොච්චර ලස්සනද කියලා. හැබැයි ගැටලු මේ නීතිය හැටියට අනුව ගන්න ඇන්ටනාවක්වත් මෙතනින් ඉන්න වෙනදකින් ගැටලුවක්. ඒ ගැට ගහමු තැනම තමයි තියෙන්නේ. ඒකට මිනිස්සුන්ගේ මානසිකව ගැටලු ඇති වෙන ස්වරූපය ඒ ගස්කොළන් පිළිවිදවලදී ඔක්කොම පරිපාලනය කරනවා ඉතින්. ඊට පස්සේ ලස්සනම දේ තමයි අපි දැක්ක ඒකෙම තියෙනවා කොටසක් සාමාන්‍ය ලෙඩ හැදිච්ච ගමන් ගෙදරින් ඒ කට්ටිය බහැරගෙන අතනට ඇතුළු වෙනවා. දැන් අපි ඉංග්‍රීසිාවක් කරනවා කියන්නේ ඒක මොකද? ගෙදර ඔක්කොටම ඊට පස්සේ ඒ ගෙදර ඉන්න කෙනා ඔෆිස් එකට ගියාම ඔෆිස් එකට ගෙදර ඉන්න ළමයි ඉස්කෝලේට ගියාම ඉස්කෝලේට අර එහෙම නැහැ. ඒ ආසාදනයේ වෙච්ච ගමම යාට තියෙනවා ඒ විතරම කියන්නේ සාමාන්‍ය ඇතුළෙම කාමරේ. උදේයි දෙතේ. එතන ගියාම යාට පාසලක් තියෙනවා අර වෛද්‍ය ප්‍රතිකාර ටික කරනවා ඒ ටික සීතල. ඊට පස්සේ ඒක ඇතුලේ වැඩ කරන ඒ ගම්මානය ඇතුලේ වැඩ කරන නර්සස් ලයින්. ඒ හැමදාම රෝගීන් ඉන්න ගෙවල් වලට අවශ්‍ය උපකරණ ටික බෙහෙත් ටික ගන්නට බෙහෙත් ටික තියෙනවා. ඒ අපි වගේ සති ගානකට හරියන්න මාස ගානකට හරියන්න බෙහෙත් දෙනලා තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. මම දන්නේ අපේ රටේ තාම ඉන්නකක් තියෙනවා කියලා. මම හිතනවා මෙන්න මේක තමයි මොකද ප්‍රතිරූපදේශ වාසය. ඉතින් නීති වශයෙන් තියෙනවා ආගන්තුක කිසිම කෙනෙකුට අර ගෙදරකට යන්න බැහැ. දැන් අපි යනවා නම් අපි ඉල්ලේ අදාළ කාර්යාලයට වාර්තා කරනවා. ඒ කාර්යාලයට ගිහින් කියනවා අසබාව කෙනා මොන දෙයකින්ද අවශ්‍යයි. ඊට පස්සේ කාර්යාලයෙන් අර ගෙදරට දැනුම් දෙනවා මෙන්න මේ මොකක්ද කියලා මොකද කරන්නේ? එළුවොත් තමයි. ආයන්න බලන්න කොච්චර ආරක්ෂාවක් තියෙනවද කියලා. ආරාමයකට ගැටුමකට එන්න කිසිම අවස්ථාවක් නැහැ. මම දැක්ක හොඳම දේ තමයි එන සල්ලි ණයට දෙන්න, පොලියට දෙන්න, පෞද්ගලිකව ගන්න කරන්නේ. අපේ රටේ කොච්චර මිනිමරා කරනවද? කොච්චර රන් වෙනවද? කොච්චර අමනාපද? ඒගොල්ලෝ කියන්නේ ඒකට තමයි මූල්‍ය ආයතන තියෙන්නේ. බැංකු තියෙන්නේ. අපි පොලිය කරනවා. ණයට දෙනවා. ගස් තියෙනවා. ඒ ඔක්කොගෙම ඇති වෙන්නේ අවසානයේදී මොනවද? ගැටුම් නේ? ඒතර මෙන්න මෙහෙම ක්‍රමවේදයක් හැදෙනවා නම් හොඳයි. අන්න ඒ වගේ එකක් තියෙනවා නම් අපි ඒ වගේ එකක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කරන්න කියලා කියලා. ප්‍රතිරූපදේශ වාසය. ලංකාවේ හොඳ ප්‍රදේශයක් කරන් තියෙනවා කියලා මම ආසාවෙන් කියනවා. නමුත් ඔය විද්‍යාවේම සංනීත
තැනක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් සමහර ගම්මාන සමහර ප්‍රදේශ තියෙනවා සාමූහිකව එකතු වෙලා කටයුතු කරගෙන යන කවුරුත් ආදාලා කටයුතු කරගෙන යන ගම්මාන තියෙනවා. මේක අර නීතියටම යටත් වෙන එකක් නෙවෙයි. සෝලගතේ දෙක වෙලා මුත් කරගෙන යනවා. සමහර වෙලාවට නෙවෙයි මේක ගොඩාක් වෙලාවට එකතු වුණේ පන්සල මූලික කරගෙන. දැන් සීලදාන බරබරන අනිත්‍යකෙ එහෙම එකතු වෙච්ච ස්වරූපයක් තියෙනවා. එහෙම සංවිධිතව යනවා නම් ගැටලු ඇති නොවෙනවා නම් ඕනෝට උපකාර කරනවා නම් දුකේදී පිට වෙන්නට කවුරු හරි ඉන්නවා නම් අන්න ඒ විශේෂයෙන්ම අර මේ කිව්ව කල්යාණ මිත්‍රත්වයේ තියෙනවා නම් කුසලයේ දියුණු කිරීම තියෙනවා නම් අකුසලයෙන් මුදවා ගැනීම තියෙනවා නම් අන්න මේ ප්‍රදේශයේ වාසය කරන්න ඉතාම සුදුසුයි. ඒකට කියනවා මොකක්ද කියලාද? පටිරූපදේශ වාසය. ඊළඟට අපි ළඟ තියෙන ලොකු මංගල කාරණයක් තමයි කුබ්බේච කත පුඤ්ඤතා. පෙර කරන ලද පින් ඇති බව. ඇත්තෙන්ම මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙන්නේ කුබ්බේච කත පුඤ්ඤතා නිසා. නේද? නැත්නම් මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙන්නේ නැහැ. හැමෝටම ඒක තියෙනවා. හැබැයි ඔයත් දන්නවනේ ආහාරයක් තිබුණාට සියල්ලන්ටම ප්‍රත්‍ය වෙලා නිසි ආකාරයෙන් ඒ ආහාරය භුක්ති විඳින්න හැමෝටම පුළුවන්කම යම් තැනක් තිබුණාට වාසනාවන්ත ඒ තැනේ ආස්වාදය ලබන්න ඒක රස විඳින්න හැමදිනාටම අවකාශයක් නැහැ. ලස්සනම චිත්‍රයක් තියෙනවා කියනකොට ඒක හැමෝටම ආස්වාදය කරන්න තේරෙන්නේ නැහැ. ඒ වගේ මනුෂ්‍යාත් භාවයක් ලැබුවට සියලු දෙනාටම ඒක නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යන්න ඒක විඳින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මනුෂ්‍යාත් භාවයක් ලැබෙන්නත් පිටින් ඕන ලැබුව මනුෂ්‍යාත් භාවය නිවැරදිව පවත්වාගෙන යන්නට භුක්ති විඳින්නට විශාල කුසලයක් තියෙන්නට ඕන. ඉතින් ඒක උපයෝගී කරගෙන ඉදිරිය වැඩි කරගන්න අපිට ලොකු අවස්ථාවක් තියෙනවා. අපිට තියෙනවා මොනවද? සංසාර පුරුදු කියලා જાතියක්. තියෙනවද? ඒ සංසාර පුරුදු අපි පෙරදී කරලා තියෙන හොඳ දේවල් නම් මේ ආත්මෙදී ඒක කරනකොට ලොකු සතුටක් අපිට තියෙනවා. අපි මේ සංසාරේ බණහලා තියෙනවා කියලා. ඒතර මේ ආත්මෙ බණහනකොට මොකද තියෙන්නේ? සතුටක් තියෙනවා. පෙර ආත්මෙ දන් දීලා තියෙනවා නම් මේ ආත්මෙ දන් දෙනකොට සතුටක් තියෙනවා. අපි වර්ග දෙකක් නෙමෙයි. සතුට තියෙන්නේ. ඇත්තම අපි බලමු. දැන් අපි යනකොට අපේ කිසිම අදහසක් අරමුණක් බලාපොරොත්තුවක් මුකුත් නැහැ. අපි හිතමු වාහනය යනකොට බස්සේ යනකොට හිතන්නකො. බස්සේ යනකොට අහම්බෙන් දක්වන්න ලැබෙනවා හරි ලස්සන පන්සලක්. මොකද කරන්නේ? මොකද ඔබේ ප්‍රතිචාරය? මොකද ප්‍රතිචාරය? ඉබේම නැගිටිනවා. ඊළඟට අතින් වදින්න බැරි වුණා ඉතින් හරි වදින්න. ඊළඟට ඒක දැක්කම ලොකු සතුටක් නේද? ඒ පන්සල පහුදල ටික වෙලාවක් යනකොට දකින්නවා බාර් එකක පොරකකා ගන්න. දැන් අර වගේම සතුටුද? දැන් මේ මොකද්ද මේ? මේ තමයි අපේ සංසාරික ආකාරය. නේ? ඔක මාරු වෙන්න පුළුවන්. අරකට සතුටු වෙලා පන්සලට බෙලෙන්න යන්න පුළුවන්. එහෙම අය ලෝකේ වලතර ඉන්නවා. ඒ මොකද්ද මේ? සංසාරික පුරුදු. දැන් අපිට ආගමක් හම්බෙනවා. ශාරීරික ලක්ෂණයි. වඳින්න තිබුණා නම් බහැලා බලන්න තිබුණා නම් නේ? ඒවා සමහරලාට ගෙදර
ලස්සන පන්සලක් දැක්කා. ඒ මොකක්ද ඇත්තේ? ඒක තමයි පුරුද්ද. දැන් අරකට ඇහිවිලා තියෙන මොනසයාර ගමන යන්නේ මොකක් ගැන කල්පනා කරද? එතන බහින්න තිබුණා නම් නේද? එතන බහැලා ඒක කරගන්න තිබුණා නම් ඒක හොඳයි. මේ ඇත්තම මේ මොකද්ද? පෙර සංසාරේ ඉඳලා පවත්වාගෙන එන පුරුදුතාව. මේ සමුචි කතාවක් කියන අපි ගියා ගොඩේකට මාතේලුත් එහා සෑහෙන දුරක මලගෙදර. ඊට පස්සේ මලගෙදර ගිහින් අපි ගියා දායකයෙක් ගියා තව ගියා. එම් කටිට කෑම දුන්නා. ඊට පස්සේ දුන්නා ඉතින් කතා කරගෙන දැන් ඔන්න කතා කරලා සාමාන්‍යයෙන් කොහොමද නේද? අපෝ ඉන්නකොට කෙනෙක් නැහැ. දැන් වෙනවා මොනසය නැහැ. දාලාට ඉන්න විදියකුත් නැහැ. ඊට පස්සේ මෙන්න අන්තිමට වෙනවා. දැන් වෙලා ගියත් පස්සේ එනවා. ආවට පස්සේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඔක්කොම ගෑ ගන්න ගත්තා මේ මොනසයා වාහනේ දාගෙන යන්න බැහැ. Ada. Itu pun doanya telah belum pasang tinggal punai di kita. Mungkin pasti ni ada tiga ada yang mau. Jumat ni boleh berdua ni pemuda ni pun ni. Itna ina kilometer tunak ehade gila tamai kasih kubita. ඔයාගෙන බලන්න කොච්චර ඉවක් තියෙනවද කියලා. දැන් හරියටම අදාළ කෙනා කියන්නේ දැන් එයා අපිත් එක්කම ගියාගත්ත මොනසෙ කෑවෙන්නේ නැහැ. කන්නේ කියන්නේ. ඉතින් මේව ඇත්තේ මොකක්ද? සංසාර නේ. එයාට මොනම කෑවත් ප්‍රයත්නය අරක ඒක බලන්නකො කොච්චර සූක්ෂමද කියලා කියනවා නම් කිලෝමීටර් 3ක් එහාට තිබ්බත් එයා දැනගන්නවා අසුරුනේ ඒ ස්වරූපයේ තියෙන ඒ මෝඩ් එක තියෙන කෙනෙකුට කියලා. ඉතින් එතන ඉන්න මිනිස්සෙගේ බයිසිකලේ යාළු කරගෙන මේ මිනිස්සුන්ට ගෙනින්න තමයි මේ කොච්චර ඒ ටිකට එයා කොච්චර වැඩ පිළිවෙලක් කළාද බලන්නේ නේ. ඒකට එයාට කිසිම කල්පනාවක් නැහැ නම් මේක වේලාවක් නේද දැන් අනිත් පැත්තේ කියන්නේ අඳුර වාහනේ අද AC වාහන අපේ කරා ඒ වෙන්නේදී ඕක ඇතුලේ AC දාපුවම ඔක්කොම අඳුර අනිත් එක ගන්නවා. එතෙන් මේ මොනවද කියන්නේ සංසාරික පුරුදු. ඒකම නෙමෙයි ඒ පුරුද්දම තමයි හොඳ දෙයක් පුරුදු කළොත් හොඳ විදියට දැන් අර අනේ පිළිසිතුමා බුද්ධ කියන වචනේ අහුවට පස්සේ එයාට මොකක්ද හිතුනේ? තාම ඉක්මනින් බුදුහාමුදුරුවෝ බලන්න. එයා ඒ ගමන යන්න පිටත් වෙලා බණපොතේ කියනවා රෑ කිහිප විටක් එළි වෙලා කියලා අවදි වුණා. මේ මොකද්ද මේ? සංසාර දුරේ ආදී එක දකින්න ලොකු ආශාවක් තියෙනවා. ඒක තමයි ඒ පුරුදු කරන්නේ. මේක ඒකට අයහපත් දෙයක් වුණොත් ඒක පාප කර්මයක්. හොඳ දෙයක් වුණොත් උපේච කත පෙර කරන ලද කුසල කර්ම මොකද? ඒකට අපිට අනිත් ඒවා හොඳ දිනෝ හොඳ පවුල හොඳ ප්‍රදේශය හොඳ ශරීරයක් කියන්නේ දුක්ඛාදී නැති නේ රූප සම්පත්තිය ආරෝහණයේ පරිණාම සම්පත්තිය යාන වාහන මිලමුදල් ඇති පවුලක හොඳ උපත මේ ඔක්කොම ලැබෙන්නේ මොකක් නිසාද? පෙර කරන ලද කුසල කර්ම ශක්තිය නිසා. ඉතින් ඒක අපි ලොකු නිදහසක් ලොකු මංගලක් වෙනවා.
මොකද එහෙම අඩු කෙනා ඒ අඩුව සම්පූර්ණ කරගෙන ජීවිතේ පටන් ගන්නවා. නේද? ජීවිතේ සතුට විඳින්න පටන් ගන්න ඕනේ අර අඩුව සම්පූර්ණ කරගෙන. ඒතකොට යාගේ අඩුව සම්පූර්ණ කරද්දී සෑහෙන බාධක ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒතකොට අර සම්පත්තියෙන් ලැබුව කෙනා ජීවිතේ පටන් ගන්නේ සම්පත්තියේ ඉඳගෙන. ඒතකොට මේකේ පහසු මොකක්ද? සම්පත්තියේ ඉඳගෙන මොකද? ඉංග්‍රීසි භාෂාව. සිංහල කරන්නේ ඉංග්‍රීසි කරා. ඒතකොට යාට උද්දේශගත ප්‍රතිතා කියන එක එතනම ඇතුළත් වෙනවා. නේද? දැන් සමහර දරුවෝ උපදිනවා කිසියම් ශේෂ්ත්‍රයක ඉහළටම ගිය දෙමව්පියන්ගේ දරුවෝ. නේ? එතකොට යාට නිරායාසයෙන් මේ ශේෂ්ත්‍රය විවර වෙනවා. දැන් ඔය මම උදාහරණයක් කියන්නේ ගොඩාක් හිතනවා. අපි හොඳ ගායකයෙක් කියලා පිළිගන්නවා නේ අමරදේව නේද? මම දන්නේ ඇත්තද කොහොමද කියන අමරදේව මාත්‍ර පුතු නැහැ නෑ මේ ළඟට දුවට පුතෙක් ඉන්නවා යා සංගීතයට. ඒ දුවත් සින්දු කියනවා. ඒ දුවයි පුතා ඒ මොන කරන්නේ නේද? එතකොට ඒ දුවට ඒ ආවාසය වෙන්නේ මොකකින්ද? ඉතින් මේව මොනවද? උඹේච කතා කරලා වැරදි එකක් නෙමෙයි. අයිස් වෙලා දාමක්වත් කසිපු වෙලා දාමක්වත් උඩ වෙලා දාමක්වත් නෙමෙයි. ඒතකොට ඒ ලොකු පෞරුෂය රට තුල ගොඩනගාගත්ත මොන හරි ක්‍රමයක්. ඒතකොට දරුවට මොකද වෙලා? නිරායාසයෙන්ම ඒක විවෘත වෙලා තියෙනවා. සමහරවිට එහෙම පිළිහිටන ගතියකුත් තියෙනවා. මේ ගොඩාක් අයිනේ ඉන්නවනේ නේද? දරුවෝ සිද්ධු කියනවා එහෙම කරනවනේ. ඒතකොට මේවා ඇත්තටම මොනවද සියලුම දේවල් උදේට කටකෝටි. දැන් අනිත් දේවලුත් අනිත් හැකියාවලුත් දෙමෝපියන්ගේ තියෙන ඥානත් එක්ක දරුවන්ට ගොඩාක් වෙලාවට ඒක පිළිහිටනවා. ඒතකොට ඒවා ඔක්කොම උදේට කටකෝටි. ඉතින් අපි මේක මේ ආත්මයේදී ඇති කරගෙන පුරුදු කරගන්න ඕනේ. එහෙම නැති කෙනෙක් මුලින්දම මේ ටික හදාගෙන එන්න ඕනේ. ඒකට මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා කියලා තේරෙනවා නේ. ඒකට අපි මොකක්ද කරන්න ඕනේ? මොනවා හරි දෙයක් හොඳට හදාරලා ඒ හදාරපු දේ තුල ලෝකයේ සේවයක් කරලා ඒ සේවය තුල අපි කුසලයක් කළ කෙනෙක් බවට පත් වෙනවා. ඒතකොට ඒ කුසලය අපිට ඊළඟ සංසාරයේදී මේ ඊළඟ සංසාර ජීවිතයේදී අපිට පිහිට පිළිස පවතිනවා. ඒක වේච කතා කරනවා. අත්ත සම්මා පණිදිච්ච. මේක තමයි වැදගත්ම දේ. පණිදි. මොකක්ද? අත්ත කියන්නේ සොකී, සම්මා කියන්නේ යහපත්. ඉතින් යහපත් කියන්නේ සම්මා කියන්නේ සම්මා සංකප්ප සම්මා ජීවිතේ කියන්නේ යහපත් කියන අදහසින් තමන්ගේ මේ ලෝකයේ තියෙන හොඳම මංගල කාරණයක් තමයි මොකද්ද? හොඳ අදහසක් ඇතිව ජීවත් වෙන්න. එහෙම කිව්වම ඉතර අමාරු නෑ. හොඳ අදහසක් ඇතිව ජීවත් වෙන්න. කොහොමද හොඳ අදහසක් ඇතිව ජීවත් වෙනවා කියන්නේ? උදේ ඉඳන්ම බලනවා කාටද අද මම යවලා කරන්නේ. අපිට මේ සම්මා පණිවිඩය තිබුණේ කාටද? බුදුහාමුදුරුවෝ උදේ අවදි වෙලා මොකක්ද වෙන්නේ? ලෝකේ දිහාට විනිතරේ කාටද? ඒක කියන එකට බලලා තියෙනවා. නෑම ටිකක් කොහෙන්ද හොයාගන්න ඕන කියලා බලලා තියෙනවා. නෑ. කාටද අද මම පිළිදෙන්නේ බලන්න. සම්මාපන්නේ කොච්චර හොඳ අදහසක්ද කියලා නේ? එතකොට ඒක බුදුහාමුදුරුවෝ ඒ දවසේ සිද්ධ කළා. අපි මේ අදහස ඇති කරගන්න. අද මම කාටද පිළිදෙන්නේ?
මම කාටද කෑම ටිකක් දෙන්නේ? අද මම කාටද යහපතක් කරන්නේ? උදව්වක් කරන්නේ? කාගේ සතුට පිණිසද මට යමක් කරන්නට පුළුවන්? එහෙම හිතන එක තමයි උතුම්ම මංගල ක්‍රියාව බවට මේක ගොඩාක් ආදර්ශයක්. මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි. මුළු සංසාරයටම පිහිට පිණිස පවතින මහා කුසලයක්. ඒක හිතන්න බෑ. ඒක කියලා දෙන්න බෑ. ඒක එච්චර ආනිසංසයි. සමහර වෙලාවට මේ කුංචි සතෙක් වෙන්න පුළුවන්. තිරිසන් සතෙක් වෙන්න පුළුවන්. මිනිසෙක් වෙන්න පුළුවන්. ඒකෙම අනිත් පැත්තත් විශාල එකක් බලන්න. උදාහරණ. හන්දේ නින්දට යනකොට කල්පනා කරලා අද දවසේ මම කළ යහපත් මොකක්ද? එතකොට මේක අභ්‍යාසයක්. මේක පුරුද්දක්. උදේ අවදි වෙච්ච ගමන් හිතනවා මම අද කරන යහපත මොකක්ද? මේක ඊට පස්සේ මේම හැරෙනවා. එතකොට කෑමක් ලැබුණු ගමන් මොකද හිතෙන්නේ? කාට හරි පොඩ්ඩක් හරි දෙන්න ඕනේ. කතා කරනකොට මොකද හිතෙන්නේ? කාගේ හරි යහපතකට කටයුතු කරන්න ඕනේ. ආගම වශයෙන් මොකද හිතෙන්නේ? කාට හරි සතුටක් ගෙන දෙන විදිහ අරුම ගන්න විහිළුවක් කරලා හරි සතුටක් ලබා දෙන්න ඕනේ කියලා. මෙන්න මේ සම්මා පරිදි අපිට සංසාරේ මහා භාග්‍යයක් බවට පත් වෙනවා යහපත පිණිස. ඒක ඇති කරගන්න. ඔයකට ඒක තියෙනවා. ඒක තියෙන නිසානේ උදව් කරන්නේ, ඒක තියෙන නිසානේ දාන දෙන්නේ, ඒක තියෙන නිසානේ බුදු පූජාව හරි කියන්නේ. අද මේක තුනේ ඒක නිසා. මේක මොකද කරන්න ඕන? වැඩි දියුණු කරගන්න. ඒක නිසා දවසේම හිතන්න. මේ දවසේ අඩුවක් කරගන්න. අපිට මේ සංසාරේ දවසක් කියන්නේ ලොකු වටින දවසක්. ඒ දවසේ හොඳ පණිවිඩයක් පුරුදු කරන්න ලැබුණා නම්, අදහසක් පුරුදු කරන්න ලැබුණා නම් ඒක මුළු සංසාරයටම භාග්‍යයක් කරගන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ හැටියට ලැබුවේ ඇත්තෙන්ම මොනවද? බුදුහාමුදුරුවෝ හැටියට බුද්ධත්වයට ලබා ගන්න ලැබුවේ මොනවද? සම්මා පණිවිඩය. මේ වචනේ කියන්නේ. බුදුහාමුදුරුවෝ සංසාරේ පුරුදු කළ යහපත් සිතුවිලි, යහපත් අදහස්. ඒකම තමයි. ආයෙ වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තෙන්ම අපේ දුක කියන්නේ මොකක්ද? අපේ දුක තියෙනවනේ. අපේ ළඟ දුක තියෙනවනේ, අපි දුක් විඳිනවනේ, අපේ වේදනාවක් තියෙනවනේ, අසන්තෝෂයක් තියෙනවනේ, ගැටලු තියෙනවනේ. ඒ මොකක්ද? අපින සංසාරේ රැගෙන කරගත්ත සම්මා නෙමෙයි. එතකොට මිච්ඡා නේද? අපේ දුක වේදනාවක් අසන්තෝෂයක් ගැටුමක් ගැරහීමක් නින්දාවක් හැටියට ඉන්නේ මොනවද? මිච්ඡා වැරදි ආකල්ප නේ? ඒ නිසා දවසේ හොඳ දවසක් ඒ ආකල්පය ඇති කරගන්න අනිෂ්ඨාන කරගන්න උත්සාහ කරමු. මේ ජීවිතය අවසන් වන තුරු මම ඉදිරියේ ගෙවන හැම දවසක්ම සම්මා පණිවිඩ දිනයක්ම වේවා. ඉදිරි සංසාරයේදී යහපත් මනුෂ්‍යාත්මව ලබාගෙන නිවන් දකින අනතුරු ගත කරන හැම දිනයක්ම සම්මා පණිවිඩ දිනයක් බවට පත් වේවා. तावदाशयामि साम्प्रतं पुण्यं सर्वे देवानुमोदन्तु सप्त सम्पत्ति तावदाशयामि साम्प्रतं पुण्यं सर्वे देवानुमोदन्तु तावदाशयामि साम्प्रतं
දේවා